අපේ රජය විසින් මේ ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුළුල් ප්‍රතිසංස්කරණයක් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් ඒ පුළුල් බවට හේතු වෙන කාරණා ගණනාවක් තියෙනවා මේක සමාජය තුල කාලයක් තිස්සේ සාකච්ඡා වෙච්ච අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන අඩුපාඩු පිළිබඳ අධ්‍යයනය කරපු බොහෝ අය ඉන්නවා. ඒ පිළිබඳ බොහෝ සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිත් ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට මේ සමස්ත පද්ධතිය තුල තියෙන බරපතල අඩුපාඩු හිදැස් මේ සියල්ලම සලකා බලා තමයි මේ පුළුල් ව්‍යුහාත්මක වෙනස ක්‍රියාත්මක කරන්න අපි 2024 සිටම ආණ්ඩු මාරුවත් සමගම අපි සූදානම් වෙමින් ක්‍රමානුකූලව සැලසුම් කරගෙන යන්නේ. එතකොට මෙතන ශේත්‍ර පහකින් කුළුණු පහකින් අපේ මේ පරිවර්තනීය වෙනස අධ්‍යාපනය තුල මේ පරිවර්තනීය වෙනස ක්‍රියාත්මක කරන්න අපි ආරම්භ කළා තියෙනවා. ඒක වෙනුවෙන් 2025 අයවැයේ සිට අපි මුදල් වෙන් කරමින් මේ කුළුණු පහ ඔස්සේම අපි ගමන් කරමින් ඉන්නේ. එතකොට උදාහරණයක් හැටියට 2026 අයවැය තුල මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 24986ක් වෙන් කළා තියෙනවා. එක් ශේත්‍රයට අපි මුදල් වෙන් කළා තියෙනවා. උදාහරණයක් හැටියට විෂයමාලා සංවර්ධනයට රුපියල් මිලියන 6084යි, මානව සම්පත් වර්ධනයට මිලියන 1026යි, යතිතල පහසුකම් සංවර්ධනය සඳහා මිලියන 17542ක්, තාක්සේරු ක්‍රමය සහ ඇගීම් ක්‍රමය දියුණු කිරීමට මිලියන 298ක් සහ මහජන දැනුවත් කිරීම සඳහා මිලියන 36ක් වශයෙන් මේ සමස්ත ක්‍රියාවලියටම අයවැය තුලිනුත් මුදල් වෙන් කරමින් තාමත්ම සැලසුම් සහගතව මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ.